හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට. අද vlog එකකින් ඔයාලට අපි අරන් එන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සැඟවිලා තියෙන ලස්සන තැනක් ගැන. ඒ තමයි හක්වටුනාව ජලාශය. ආර දාන්නේ නැති කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතලා ඔන්න එතනට යන විදිහත් මේ vlog එකෙන් කියනවා. ඉතින් ඔයාලත් මේ තැනට යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඉබ්බාගමුවෙන් මඩගල්ල පාරේ තමයි යන්න ඕනේ. මේ පාරේ අපි ප්‍රධාන වශයෙන්ම කුඹුගැටේ හා රඹේ කියන නගර දෙක පහු කරලා ඉස්සරහට යනකොට හරියටම කිලෝමීටර් වශයෙන් කියනවා නම් කිලෝමීටර් 25ක් ඉබ්බාගමේ සිට මඩගල්ල දෙසට යනකොට තලාකුළ වැවට කියලා දකුණු අත පැත්තට පාරක් තියෙනවා. ඔයාලට ඒකෙන් යන්නත් පුළුවන්. ඉතින් මේ පාරෙම තමයි දොළුකන්ද තියෙන්නේ. මම මේ පෙන්වන කන්ද තමයි දොළුකන්ද කියන්නේ. ඉතින් යන්න ආස කෙනෙක් ඉන්නවා නම් මාර්ගය හොඳට දන්න කෙනෙක් එක්ක මේ කන්ද නගින්න යන්න කියලාත් ආරාධනා කරනවා. ඔන්න ඉතින් හරියටම කිලෝමීටර් 25ක් ආවම තලාකුළ වැවට යන පාර දකුණු අත පැත්තේ තියෙනවා. ඔයාලට ඒකෙන් යන්නත් පුළුවන්. අපි අද යන්නේ මේ පාරේ නෙමෙයි. ඒ හන්දිය පහු කරලා මීටර් 50ක් විතර ඉස්සරහට යනකොට දකුණු අත පැත්තට තවත් පාරක් තියෙනවා. ඒක යන්නේ තලාකුළ වැවටමයි. ඉතින් අපි අද මේ හක්වටුනාව ජලාශයට යන්නේ මේ පාරේ. අද අපි මේ යන පාරේ හක්වටුනාවට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ හන්දියේ ඉඳලා කෙලින්ම කිලෝමීටර් 5ක් විතර මේ පාරේ ආවහම ප්‍රධාන පාර අවසන් වෙලා බොල් පාරකට වැටෙනවා. ඉතින් එතනින් දකුණට හරවලා ඔයාලට කෙලින්ම ඉස්සරහට ආවම හක්වටුනාව ජලාශය හම්බ වෙනවා. අපි යන දවසේ නම් මේ පාර කොටසක් හදන ගමන් තමයි තිබුණේ. ඉතින් ඔයාලා එනකොට සමහර විට මේ පාර හොඳට හදලා තියෙන්නත් ඉඩ තියෙනවා. වාහනවලට නම් වැව් බැම්ම උඩට යන්න දෙන්නේ නැහැ. ඉතින් අපි වාහන මෙතන නවත්තලා තමයි ජලාශය බලන්න යන්න ඕනේ. ඉතින් මේ තැන ගැන ගොඩක් අය දන්නේ නැහැ. වැඩි ප්‍රසිද්ධ නැති තැනක් තමයි මේක. ඒ නිසා මෙතන වැඩි සෙනඟ ගැවසෙන තැනක් නෙමෙයි. ඉතින් ඔයාලටත් මේ තැනට ඇවිල්ලා ඒ ලස්සන බලන්න කියලා ආරාධනා කරනවා. අපි දැන් මේ ඉන්නේ මේ ජලාශයේ තියෙන ප්‍රධාන සරෝවරයක් ළඟ. ඉතිහාසයේ කතාව ගැන කිව්වොත් එහෙම මේක මහසින් රජතුමා හැදුවා කියලා තමයි සැලකෙන්නේ. ඉතින් මේ තැනට මේ නම හැදුනේ කොහොමද කියලා ලස්සන ඉතිහාස කතාවකුත් තියෙනවා.
ප්‍රදේශයේ විශාල භූමි වපසරියක ව්‍යාප්ත වෙලා තියෙනවා. මේකෙන් මේ ප්‍රදේශයේ කුඹුරු අක්කර දහස් ගානකට ජලය සපයන මේ ප්‍රදේශයේ මිනිසුන්ගේ හදවත බඳු වටිනා තැනක් තමයි මේ හක්වටුනා ජලාශය කියන්නේ. මේ දැන් ඉන්නේ මේ ජලාශයේ ප්‍රධාන ස්ථානයක් වන පිටවාන ළඟ. ඉතින් අපි යන දවසේ නම් ජලාශයේ වාන්දමන මට්ටමේ තිබ්බේ නෑ. ඉතින් ඔයාලටත් පුළුවන් වර්ෂාව වැඩි ජලාශයේ වාන්දමන කාලෙක ගිහිල්ලා ඒ සුන්දරත්වය වැඩියෙන් අත්විඳින්න. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා මේ තැනේ සුන්දරත්වය ඇවිල්ලා විඳ ගන්න කියලා. ඒත් එක්කම මතක් කරනවා ඔයාලා අපේ වීඩියෝස් බලන අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා තියාගන්න. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් එනකන් අදට ගිහින් එන්නම්.